සාගරයේ සිටින අනේක විද ජලද සත්වයින් අතර මුතුබෙල්ලාට හිමිවනුයේ විශේෂ වටිනාකමකි. ගොඩබිම සිටින කැලේ මහ සද්දන්තයා දල හස්තියාගෙනුත් මුතු ගන්නවා. ඒවට කියනවා ගජ මුතු කියලා. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. මෞත්තිකං ගජේ ගජේ. අලියැත්තු කොච්චර හිටියත් ඒ හැම ඇතෙක් ළඟම ගජමුතු නැති බවයි ඒ සංස්කෘත ශ්ලෝක පාඨයෙන් කියවෙන්නේ. එනිසා ගජමුතුත් ඒ තරම්ම වටිනවා. අතීතයේදී අපි ධන නිධාන ගැන කතා කරනකොට රන් රිදී මුතුමැණික් යන වස්තුන් ගැන කතා කරනවා. ධන නිධාන ගැන කතා කරන විටත් නිදන් වස්තු ගැන කතා කරන විටත් රන් රිදී මුතුමැණික් යන වටිනා වස්තු එහි සඟවා තිබෙන බව අපි විශ්වාස කරනවා. අතීතයේ සිටි මහා රජදරුවන් තුල තිබූ ධන ධාන්‍ය ගබඩාවෙහි රන් රිදී මුතුමැණික් තිබුණු බව අපි කියනවා. පැරණි මන්ත්‍ර ශාස්ත්‍රයේ සඳහන් වෙනවා ගජමුතු 7ක් ජීවන් කොට ඉන පැනදීමෙන් තමාට දීර්ඝායුෂ, නිරෝගී බව, ධනය බලය ලැබෙන බව. එනිසා ඇතැම් රජවරු සහ ඇතැම් බල සම්පන්න පුද්ගලයන් ඉතිහාසය තුල ගජමුතු තම ඉන පැළඳගත් බව ඉතිහාසය තුල සඳහන් වෙනවා. මුතුබෙල්ලන් විසින් අනේක විද දුක් උසුලමින් නිපදවන මුතු ඇටය ලෝකයේ හොඳම වැඩිම වටිනාකමකින් යුත් මුතු ආභරණ නිපදවීම සඳහා මුතු ආභරණ සැකසීම සඳහා ගන්නා බව සඳහන් වෙනවා. දැනට ලෝකයේ වැඩියෙන්ම මුතු ආභරණ සකස් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විසිනි. හොඳම මුතු ආභරණ වෙළඳපොළ තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බව සඳහන් වෙනවා. ලෝකයේ හොඳම මුතු ලැබෙන දේශය ලෙස වසර ගාන අපේ රට ඉදිරියෙන් තිබුණු බව ඔබ දන්නවද? ඉවක් බවක් නැතුව අතීතයේ සිට මුතුපර කැඩීම නිසා ලංකා මුහුදු මුතුපර දැන් විනාශ වී ගොස් තිබෙනවා. 1975 වර්ෂයේ ලංකාවේ මුතු ඇටයක් ඩොලර් 4000කට තරම් ඉහළ වටිනාකමකට විකුණූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. හලාවත, මන්නාරම, ත්‍රිකුණාමලය යන මුහුදු තීරයන් වල මේ මුතුබෙල්ලන් සුවිශේෂී කොට අපට හමු වෙනවා. අතීතයේ සිටි මහා රජදරුවන්, මහ සිටුවරු, පොළොව නොහුසුලන ධන සම්පත් තිබුණු ඇත්තන් මේ ගජමුතු සහ බෙල්ලන්ගෙන් ලබා ගන්නා මුතු වලින් සකස් කරන යම් යම් ආභරණ පෙළඳගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. චීනය වාර්ෂිකව මුතු ආදායමෙන් ඩොලර් බිලියන 5ක් ඉක්මවන ආදායමක් ලබන බව ඔබ දන්නවද? චීනය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් අද වෙන විට කෘත්‍රිම මුතු නිෂ්පාදනය කරනවා. එයාලා කරන්නේ මුලින්ම බෙල්ලෙකුට ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදනවා. ඉන්පසු මුතු බෙල්ලන් සොයා ගන්නවා. ඒ බෙල්ලට, ඒ බෙල්ලගේ ශරීරයට කෘත්‍රිම ලෙස වැලි කැටයක් හෝ බෙල්ලෙකුගේ කටුවක් ඇතුළත් කරනවා. ඉන්පසු වසර ගානකට පස්සේ කැල්සියම් කාබනේට් ස්වභාවිකව ඒ තුල වැඩෙනවා. ශරීරයෙන් ඒ පිට කිරීමට උත්සාහ කිරීම නිසා වසර ගානකින් අගනා මුතු මේ ජීවියා නිෂ්පාදනය කරනවා. නමුත් මේ මුතු ලබා ගැනීමේදී සම්පූර්ණයෙන්ම මේ මුතු බෙල්ලාගේ ජීවිතය අපි පැහැර ගන්නවා. කටුව සම්පූර්ණයෙන්ම වෙන් කරමින් කුස තුල නිපද වෙන මුතු මිනිසයන් විසින් මේ බෙල්ලව ඝාතනය කරමින් ලබා ගන්නවා.